කුස්සිය පැත්තට ගිහලා බලමුද? ඒක නේද මේ මාත් හිතුවේ. ඔය. කමක් නෑ බිෂ. දැන්ක නවත්තන්න. අපි වාහනේ නෙමෙයි මේ මහ පොළවේ ඉන්නේ. කොහොම දිගටම යන්න ත්‍රෝඩි. ඔයාට කම්බිය දිගේන උට ආසිතේ. මට ඔය කම්බියත් දිගේ යන්න ඕනේ නෑ. මම මේ ෆෝන් එකේ සිග්නල් ගන්නවා. හරි දුලා ඔන්න ලෑස්ති වෙන්න. මම කිව්වට පස්සේ හිමීට යන්න ඕන. වරු කඩි වයි උඩ ස්කෝබියෝ මොනාරි පිළිච්චාදියක් මේකට අඩු වෙලා තියෙනවනේ. අනේ මුට්ට බාල හොද්දට දාන්න ගිහම කෑවේ අයියනේ. ඔය දැවිල්ල මිරිච්චාදියන්න කෑවේ. Abadek nene. මම ගැන කයිවරු ගහන එහෙම නෙමෙයි. මම තමයි ඒ කාලේ ලොකුම ගින්දර අවුලවන්නේ. තාමත් එහෙමයි. ඕගොල්ලන්ට ටිකක් මාසුනොත් මං වගේ බැරි නෑ කරගන්න ඉතින්. පටම ලේසි වැඩක් තියෙන්නේ. ඒයි මේ බලන්න. මේ මාස් මෙලෝ කාලකට තියෙන්නේ. ඔගේ අච්චිට ස්කෝබියෝ ගින්දර ඇවිල්ලා නෑනේ. දර ඉවරයි වගේ. මොකද ස්කෝබිය පොඩි එකා වගේ යනන්නේ. කැලේ ඕන තරම් දර තියනවනේ අප්පා. ලූරු නේද? හොඳ වෙලාවට මතක් කරේ. හැබැයි මේ ගෝන්නුන්ගේ අඩිවට වඩා ටිකක් පොඩි. ඕගොල්ලන්ට පේනවද ඒක? ඔයාට හොඳටම ෂුවර්ද ෆ්‍රෙඩි මේ ගෝනුන්ගේ අඩි වලට වඩා පොඩි අඩි කියලා? ඔයා මොනවද දුලා මේ කියවන්නේ? මම කැම්ප් ඕස්තාර කෙනෙක් නේ. මේවා මේ චූටි ගෝණ පැටියේ ගාඩි සලකුණු. අනිවාර්යෙන් අර පඳුරට එහා පැත්තේ ගෝණෙක් ඉන්නවා. හිමීට ගිහිල්ලා වැඩ පාර දෙන්න ඕන. මේ මොකෙද? මාර ගෝණෙක් නිදලා තියෙන පඳුරට එහා පැත්තේ. මේ අපි ආයන් කඳුරට මේක තමයි චිත්‍රාන්දින වෙලාව සහ සින්දු කියන වෙලාව. Ready? Well, ස්කෝබියෝ ආ දර ගේන්න කියලා මහලුවකට කැරේට ගියාට එක දර කෑල්ල උස්සන් ඇවිල්ලා තියෙන මොකක්ද අප්පා ඔයා? මොකක්ද ඒක අද මේ පොරවක් ගැන කතා කරන්නේ? දරනේ ගේන්නකුයි. මටම ගිහින් ගේන්න වෙයි වගේ. මේ මොකද? අද තේරුණා. කවුලේ දුන්නේ තිනකොට දර පොඩ්ඩක් මදිලා තමයි කියලා. එන්න තර ටිකක් උස්සන් ආවෙ ඉතින් කවන්නේ නැහැ නේ. Thank you ජොන්සන් අංකල්. රෑ කෑම තව ටීකින් ලෑස්ති. අතෑරියා. කට්ටියට දැන් බඩගිනිත් ඇතිනේ. ඔන්න ගෙනාවා. මං විසින්ම සාදාපු නයි මිරිස් සෝස් හොත්. මෙන්න මේක අපේ වෙල්මට අදිට. ඔන්න මෙන්න මේක අපේ ෆ්‍රෙඩියට. ඒක නම් රසපාටයි වගේ. අනේ අම්මේ. රස විඳලා බලන්න. හරි විහිළුයි. අනේ දාන්නද? Good morning everybody. මේ මිමුරේ
බාරකරු දෙසා අයිතිකරුගේ නිවේදනය. මේක ඔයගලන්ට දෙන්නේ අවදි වෙන්නයි. ඉක්මනට අවදි වෙන්න අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. හිමිද රෝදාසන ඕම නිදාගෙන ඉඳලා කම්මැලි වගේ බතලා ඉක්මනට මීමුරේ තොටුපොළේදී අපි හම්බෙන්න ඕන. දන්නේ නැද්ද අපිට ඉඩිය හැටි? ඉක්මනට එන්න. මේ අවසාන නිවේදනයයි. ඉක්මනට එන්න. හොඳයි එහෙමනම් ඕගොල්ලෝ ලෑස්තිද ෆන් එකක් ගන්න? ෆන් එකක් ගන්න නම් අපිට පැය භාගයකට කාමරයකට යන්න දෙන්නකො පොට්ටක්. කවුද? හරි කොල්ලනේ දැන් මේකයි ප්ලෑන් එක. අපි ඉස්සෙල්ලාම කරන්නේ පැයක් ඔරුපදිනවා. ඊට පස්සේ පැය දෙකක් මාළු අල්ලනවා. අන්තිම පැය භාගෙ පීනනවා. ඊයා මේකේ පීනනවද? නැතුව ඉතින් වෙන මොකේද? මේ ෆ්‍රෙඩි මේ ගගේ නන්නට හොඳ අපි මීමුරේ ගඟට ගිහලා නෑවන. ඔයාට පිස්සු දුදුලා මේ වගේ ගඟක් තියෙද්දි මොකටද එහෙට යන්නේ? එහෙට යන්න නම් බෑ පිස්සුද? ඒ මොකදනේ? මොකද කියලා කියනවනම් මීමුරේ ගඟේ හොල්මන් ඉන්නවා. මට සෙමාව පොඩ්ඩක් ඉන්න. මොන විකාරයද ගඟවල වල කොයිද හොල්මන්? ගොඩ කාලෙකට ඉස්සෙල්ලා ඔය කැම්ප් එකේ හිටියා නීල් ෆිෂර් කියලා එක්කෙනෙක්. ඒක ඉන්න ළමයි යාට ගොඩක් කෙනෙහිල්කම් කරා. ඒක හින්දා යා වැඩි කාලයක් ගත කරේ මීමුරේ ගඟේ පීනමින්. එක එක දේවල් කරමින් මේකේ තමයි හිටියේ. එයා ගොඩ වෙලාවක් වතුරේ පීන ඉන්න හින්දා එයාට වරල් කරමල් ඒ වගේම භයානක රාක්ෂ පෙනුමක් ලැබුණා. එතෙන් පටන් එයා ඒකේ හොල්මන් කරනවා. ඒක ඇත්තද එතකොට? ඕනේ. එයා කැමතිනේ අපි මීමුරේ ගඟට යනවට. කොල්ලනේ මේ වගේ හොඳ තැනක් තියෙද්දි මොකටද ඔය විකාර තැන් වලට යන්නේ? බලන්න ලස්සන එකේ. අපි යනවා මීමුරේ ගඟට. ඔයා ෆෝන් එකක් කරගන්න මෙතනට වෙලා. එහෙනම් ඉතින් එහෙමවත් කරමු. යංකෝ පැත්තකට Packing up the cooler, I'm packing up the van, I'm jumping in the pool, I'm getting me a tan, man. Go ahead and feel the music. Go ahead, you know you can. You got it, you got it, you got it, you got it, summertime. Everybody loves summertime. Yeah, it's the summertime. Yeah, I'm walking on the beaches. I'm sitting in the bleachers. I'm saying a fine farewell to all you teachers. I'm living a good life. I'm living the dream. I'm living it. 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 එළම. Mangi walu, kau jago, mata, ah? Oh, jago. Ya, Bang.